ආදරණීය දිනපොත එසෙලියා තිබුණා අලුත් දවසක් පටන් ගන්නකොට අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුණා එහි දිනපත් නැ අතපසු කොට අවසාන දින දෙකෙහි තිබෙන සටහනම් දරගන්න බැරි තරම් හද කරයි කම්පා වැළලිය යුතුය සිතෙන තැන් වලලන මිතිරිය ඇලියා තිබුල සීම පවසන මෙසේ ආදරණීය දිනපොත අද තමයි පිරෙන්නේ මට වයස 18ක් අම්මා නැති නිසා තාත්තා ගැන මල්ලි ගැන දැනට මතිත ඇතුලේ පිරිලා මහ බරක් හිත හදාගෙන කමරේට වෙලම ඉන්නවා මං අද ගැන කාටවත් නැ මතකවත් හැමදාම තියෙන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වට කරන් මගේ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කට ගැස්මක් හදනකන් අනේ මන්දා තාත්තගේ සමහර යාළුවෝ මන්දිය අමුතු විදියකට බලනවා නංගි තව සැර දාන්නකෝ මනං අස සැරටම කියලා තද එකේ කිව්වා කන ගමන් ඒකේ කැත පැත නොදකින්නම තාත්තට වැඩි අද ඉතින් කමරේට ආවරවලම Salilum mammadmuna Manga saridit parakui addeka tibba mage bella wata karan kෑ ගහන්න දැඟලුවා මං එත්තේ මිනිහා මගේ ඇඳුමකින්ම කට තද කළා ඇයි පිල්ලං ගහන්න වේගෙකින් මගේ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලා මොර සූරන වැස්ස වෙලාවේ තිරිසන මගේ ආත්මයම විනාශ කළා මම බේරෙන්න හැදුවා දඟලලා ඒ වුණත් මට වඩා හයියයි අමනයා කොණ්ඩෙන් අදමව අනිත් පැත්ත හරවලා ඒ සතා උගේ අසහනෙන් මව යට කළා කිනි අරන් දෙවෙන්නේ කොට අපායක මං එයවලම හැමදේම රූකත කළා ඒවා සමාජ ජාලවල පතුරනවා කිව්වම දැනුන්න බිය මව නිහඬ කළා අනේ අම්මේ පේන්නේ නැද්ද මාව ගන්න මට ඉන්න ඕනේ අම්මා ගාව කාටන කියන්නද මගේ වේදනාව පිරිමි ජාතියට කරනවම සාප මේ තමයි මගේ සටහන අවසාන දෙවියෝ පෙන්නාවි අනුකම්පාවම සමුගත්තාම යුක්තිය ඉටු කරන්න බරයි මේ දිනපත හමුවන්නා